ඔයා ඊයේ ලන්ච් එක ගත්තේ කාත් එක්කද මොන රෙස්ටුරන්ට් එකෙන්ද? රෙස්ටුරන්ට්? රෙස්ටුරන්ට්? ඔෆිස් එකේ මම හිටියේ. ඔෆිස් මේ බලන්න. අද සාක්ෂි තියෙනවා මේ. කවුද? නෑ කොහොම විස්තර මට ඕන. ඉන්නකෝ පැහැදිලි කරලා කියන්න පොඩ්ඩක් ඉන්නකෝ. මොනවද පැහැදිලි කරන්නේ? ඉතින් පොඩ්ඩක් ඉන්න මට කියන්න. හරි කියන්නකෝ. ඔයාලට මේ ගර්ල් මතකද කියන්නකෝ? කවුද? ඔයාලට මතකද මීට මාස 3කට කලින් අපි තන්දුගේ බර්ත්ඩේ පාටි එකට ගියා. ඒ වෙලාවේ ඩාන්ස් ෆ්ලෝ එකේදී මේ ගර්ල් කෙනෙක් එක පොඩි අවුලක් ගියවත් එක්ක ඔයා ගිහිල්ලා ඒ ගර්ල්ගේ ඇඟේ හැප්පුණා කියලා එයා මේ ඔයාලට බැන්නේ මේ බතල කොටයක් වගේ ඇවිල්ලා මේ ඇඟේ හැප්පුණා කියලා. මේකිද? ඕ ඒක තමයි. ඉන්නකෝ ඉතින් මම විස්තරේ කියනකම්. ඒකේ යාළුවා. මම එදා හිතාගත්තා මගේ වයිෆ්ට කට්ටි ඉස්සරහ නෝන්ට් කියවනේ මම අනිවාර්යෙන් පනිෂ්මන්ට් එකක් දෙනවා කියලා. ඔක මට කාලෙත් එක මේ මගේ වුණාට ඒකේ ආව දැන් අපේ ඔෆිස් එකේ වැඩ කරන්නේ. හරිද? මම ඊයේ ඒකේ වික්ටරගෙන ගියා මේ ලයින් එකක් දාලා ලන්ච් එකට. ඒක එහෙන කෑල්ල කියලා හිතාගන්න. මගේ වයිෆ්ට එහෙම කතා කරලා එහෙම පුළුවන්ද? මට ඕන මේකිව ඔයාගේ සයිස් එකට වැඩිය මහත් කරන්න. ඒකින්ද මම ඊයේ එකන් ගිහින් මගේ ගානේ ලන්ච් එක දුන්නා. මම ඊයේ බිරියානි, පතලප්පන්, අයිස්ක්‍රීම් හැමදේම අරගෙන දුන්නා. මට ඕන මගේ වයිෆ්ට කට්ටි ඉස්සරහ කෑ ගැහුවනේ මට වාවන්නේ නැහැ. හරිද? මට වාවන්නේ නැහැ. ඒකින්ද මට ඕන කොහොම හරි පරිගන්න. මගේ ගානේ මම හැමදාම සල්ලි ගන්නම් ඒක එක්ක එක එක රෙස්ටුරන්ට් වල හරිද? ඔව් මට ඕන කොහොම හරි පරිගන්න වස්තු. Thank you.